අයිබෝන් මේ දවස්වල හැමතැනම දකින්න තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා මේ මදුරුවන් සහ මැස්සන් කියන කරදරේ අපේ එදිනෙදා ජීවිතයේදී අපිට නිතරම මුහුණ දෙන්න වෙන දෙයක්. විශේෂයෙන්ම ගත්තොත් සවස් කාලයේදී සහ රාත්‍රියේදී මේ මදුරු උවදුර ඉහළ යනවා. ඔවුන්ගෙන් බෝ වෙන ඩෙන්ගු, මැලේරියාව සහ චිකුන්ගුන්යා වගේ රෝග තත්ත්වයන් නිසා මේ වෙද්දී අපේ සෞඛ්‍යයට ඇති තර්ජනය අතිශයින්ම ඉහළයි. ඒ වගේම තමයි මැස්සන් ගත්තොත් මේ මැස්සන් ආහාර මතට පැමිණීමෙන් විවිධ බැක්ටීරියා රෝග ඇති කිරීමටත් පුළුවන්. ඉතින් මේ කෘමි උවදුර පාලනය කිරීම සඳහා විශේෂයෙන්ම අපි අද කතා කරන මදුරුවන් සහ මැස්සන් පාලනය කිරීම සඳහා වෙළඳපොලේ විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු මදුරු දඟර, විදුලි උපකරණ සහ ස්ප්‍රේ වර්ග ඇතත් ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය සමහරක් අපේ සෞඛ්‍යයට සහ පරිසරයටත් අහිතකර බලපෑම් මෙල්ල කරනවා. ඉතින් මෙන්න මේ ගැටලුවට ස්වභාවික ලාභදායී සහ සෞඛ්‍ය හිතකාමී විසඳුමක් විදියට ලංකාවේ අපේ නිවෙස්වල වටපිටාවේ පහසුවෙන් වගා කළ හැකි සුවඳවත් පැලෑටි අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ පැලෑටි වලින් නිකුත් වන සුවඳ සහ වාෂ්පශීලී තෙල් වර්ග නිසා මදුරුවන් සහ මැස්සන් ඔබේ නිවසට පැමිණීම අවම කරගන්න පුළුවන්. ඉතින් මෙමගින් ඔබට ආරක්ෂිත සහ සුවපහසු පරිසරයක් නිර්මාණය කර ගැනීමට අවසානයේදී අවස්ථාව ලැබෙනවා. ඉතින් අද අපේ කතාබහ මේ මදුරු උවදුර සදහටම දුරු කර ගැනීම සඳහා ඔබට වගා කළ හැකි පැලෑටි මොනවද කියන කාරණයයි. අංක 1. සේර සහ පැංගිරි. මදුරුවන් පලවා හැරීම සම්බන්ධයෙන් කතා කිරීමේදී අපිට කිසිසේත්ම අමතක කළ නොහැකි ප්‍රධානතම ශාකය තමයි පැංගිරි සහ සේර කියන ශාක වර්ග දෙක. මේ ශාක වර්ග දෙවර්ගයම සිට්‍රොනෙල්ලා කියන කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. ශ්‍රී ලංකාව පුරා පහසුවෙන් වගා කළ හැකි ඕනෑම ගෙයත්තක ඉතාම පහසුවෙන් වගා කළ හැකි මේ ශාකයේ පත්‍රවල අඩංගු තෙල් වලින් මදුරු විකර්ෂක රසායනික ද්‍රව්‍ය නිපදවීමට ලෝකේ පුරා බහුලව භාවිත වෙනවා. මේ පැලෑටි ඇති දැඩි ලෙමන් වැනි සුවඳ මදුරුවන්ට ඉතාම අප්‍රසන්නයි සහ ඒක ඔවුන්ගේ ආග්‍රහණය කිරීමේ හැකියාවට බාධා කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා ඔවුන්ට මිනිසුන්ගේ සහ සතුන්ගේ සිරුරු මගින් නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් සහ ලැක්ටික් අම්ල සුවඳ හඳුනා ගැනීමට අපහසු වෙනවා. මෙන්න මේ නිසා තමයි මදුරුවන් ඔබ වෙතට පැමිණීම මේ පැලෑටි හරහා අවම වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් මේක පහසුවෙන් මුළු වත්ත පුරාම වගා කරන්න පුළුවන් වුණත් ඔබේ නිවසේ දොර ජනල් ආසන්නයේ සහ පිටත ආලින්දයේ මදක් ලොකු බඳුන් වල හෝ ඍජුවම බිම වගා කිරීම වඩාත් සුදුසු වෙනවා. පැලෑටිය වගා කිරීමෙන් පස්සේ එහි කොළ අතින් පොඩි කර දැමීම හෝ වරින් වර කප්පාදු කිරීම මගින් තෙල් මුදා හැරීම වැඩි කළ හැකි වීමත් විශේෂත්වයක්. අංක 2. කොහොඹ පැලෑටිය. ශ්‍රී ලංකාවේ ගෙවල් වල ආයුර්වේද ප්‍රතිකාර සඳහා මෙන්ම වෙනත් බොහෝ කාර්යයන් සඳහා බහුලව භාවිත වන කොහොඹ ශාකයන් මේ මදුරුවන් සහ මැස්සන් පලවා හැරීමේ ප්‍රබල හැකියාවක් පෙන්වන තවත් ශාකයක්. කොහොඹවල තියෙන ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය වන ඇසඩිරැක්ටින් කියන්නේ ස්වභාවික කෘමිනාශකයක්. මේ සංයෝගය මදුරුවන්ගේ සහ මැස්සන්ගේ ජීවන චක්‍රයට බාධා කරන අතර ඔවුන්ගේ බිත්තර දැමීම සහ වර්ධනයත් වළක්වනවා. කොහොඹ කොළ දල්වා දුම් ඇල්ලීම මගිනුත් කෘමීන් පලවා හරින්න පුළුවන්. කොහොඹ ගසක් ගෙදරකට තරමක් ඈතින් සිටුවීම සුදුසුයි. හැබැයි එහි කොළ සහ අතු කඩාගෙන ගේ තුලට ගෙන එමින් කෘමි උදුර පාලනය කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි කොහොඹ තෙල් ආලේප කිරීමත් ආරක්ෂිත විකල්පයක් වෙනවා. අංක 3. මිංචි. මුළුතැන්ගේ අද බහුලව භාවිත වන තවත් සුවඳදී පැලෑටියක් තමයි මිංචි කියන්නේත්. ඉතින් මේ මිංචි ගත්තත් මදුරුවන් සහ මැස්සන්ට අප්‍රසන්න ගන්ධයක් නිකුත් කරන ඔවුන්ට අහිතකර පැලෑටියක්. මේ මිංචි වල තියෙන ප්‍රබල සුවඳදී සංයෝගය වන මෙන්තෝල් මදුරුවන්ට සහ මැස්සන්ට ඉතාම කරදරකාරී. මේ මින්ට් කොළ එහෙම නැත්නම් මිංචි කොළ අතින් පොඩි කර සිරුරු ඇතිල්ලීමෙන් හෝ ජනෙල් අසල තැබීමෙන් මේ මදුරුවන් සහ මැස්සන් ගෙතුලට පැමිණීම වළක්වා ගන්නට ඔබට පුළුවන්. මේ මිංචි පහසුවෙන් බඳුන් වල වගා කළ හැකි. ඒ වගේම ඒක නිවසේ ඇතුළත හෝ ජනෙල් පඩි මත උනත් තියන්නට පුළුවන්. මේ පැලෑටිය අධික ලෙස වර්ධනය වීමට ඉඩ නොදී නිතර නිතර කප්පාදු කිරීමෙන් සුවඳ නිදහස් වීමත් වැඩි කර ගන්න පුළුවන්. අංක 4. මදුරු තලා සහ හීන් තලා. මදුරු තලා සහ හීන් තලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ හෝලි බේසිල් සහ ලෙමන් බේසිල් කියලා. මේ දෙවර්ගයත් ආහාර රස ගැන්වීමට වගේම ආයුර්වේද ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන ශාකයන්. මදුරුවන් සහ මැස්සන් පලවා හැරීමේ හැකියාව හේතුවෙන් මේක නිවැරදිවම මදුරු තලා ලෙස නම් කිරීම වඩාත් ගැළපෙනවා. ඉතින් මදුරු තලාවල තියෙන සුවඳති අත්‍යවශ්‍ය තෙල් වර්ග විශේෂයෙන්ම එස්ට්‍රගෝල් සහ ලිනලූල් කියන්නේ මදුරුවන් පලවා හරිනවා කියලා අධ්‍යයනයන් මගින් තහවුරු කරගෙන තියෙන සංයෝග.
විශේෂයෙන්ම මැස්සෝ ගත්තත් මේ සුවඳට කැමති නෑ කියලායි සඳහන් වෙන්නේ. ඉතින් ගෙවල් වල ප්‍රධාන දොරටු අසල හෝ ජනෙල් අසල කුඩා බඳුන් වල මේ මදුරු තලා එහෙම නැත්නම් මදුරු තුල්සි වගා කිරීම වඩාත් සුදුසුයි. වරින් වර කොළ කිහිපයක් පොඩි කරලා ඒකේ සුවඳ වාතයට මුදා හැරීම මගින් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. අංක 5 දාස්පෙතියා. ඇතැම් විට නිවෙස් අලංකරණය සඳහා භාවිත කරන දාස්පෙතියා ශාකයත් මදුරුවන් සහ මැස්සන් පලවා හැරීමට සමත් විශේෂ සාකයක්. දාස්පෙතියා මල්වල අඩංගු තයෝෆින් කියන සංයෝගය කෘමීනාශක ගුණ ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ ශාකය විසින් නිකුත් කරනු ලබන දැඩි සුවඳ කෘමීන්ට ඉතාම අප්‍රසන්නයි සහ ඔවුන්ගේ පැමිණීමත් වළක්වනවා. ගෙන්දගම් මල්පාත්ති දොර ජනෙල් අසල සිටුවීම හෝ කුඩා මල් පෝච්චිවල නිවස වටා තැබීම මගින් නිවසට අලංකාරයක් මෙන්ම ආරක්ෂාවක් පවා ලබා ගත හැකියි. අධික හිරුවෙලිය අවශ්‍ය නොවන බැවින් ගෘහස්ථ වුණත් මේවා වගා කරන්න පුළුවන්. මේ ස්වභාවික ශාක භාවිතයෙන් ඔබේ නිවස මදුරුවන්ගෙන් සහ මැස්සන්ගෙන් ආරක්ෂා කර ගැනීම ඉතාම පහසු වෙනවා මෙන්ම ඒක පරිසර හිතකාමී ක්‍රියාවලියකුත් වෙනවා. ඉතින් මේ පැලෑටි වලින් නිකුත් වන සුවඳ ඔබේ නිවසට නැවුම් බවකුත් ගෙන දෙනවා. ඒ වගේම රසායනික දුම් හෝ ස්ප්‍රේ වර්ග වලින් නැතිවන ආසාත්මකතාව වුණත් ඒ වලින් තුන අවදානම වුණත් අවම කරගන්න ඔබට පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ ශාක මගින් ලැබෙන ආරක්ෂාව 100% කියලා අපිට කියන්න බෑනේ. ඒවා මදුරුවන් සහ මැස්සන් නිවසට පැමිණීම සැලකිය යුතු ලෙසින් අවම කරන ස්වභාවික විකර්ෂක ලෙසයි ක්‍රියා කරන්නේ. ඉතින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් කරන්න ඕන දේවල් කිහිපයකුත් ඔබ වග බලා ගන්නට ඕනේ. ඉතින් පළවෙනි කාරණය තමයි විවිධ පැලෑටි මිශ්‍ර කරන එක. එතනදිත් සුවඳ තනකොළ, මින්ට්, එහෙම නැත්නම් මිංචි සහ මදුරු තුල්සි වගේ විවිධ සුවඳති පැලෑටි එකට වගා කිරීමෙන් වඩාත් ප්‍රබල විකර්ෂණ බලපෑමක් ඔබට මදුරුවන් කෙරෙහි ඇති කරන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි නිවැරදි ස්ථාන තෝරා ගැනීම. මේ පැලෑටි මදුරුවන් වැඩිපුරම ඇතුළු වන දොරවල් එහෙම නැත්නම් ජනෙල් සහ වාතාශ්‍රය මාර්ග අසල තැබීමෙන් විශේෂයෙන්ම ගෙදරට පිවිසෙන මාර්ගවල තැබීමෙන් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. තුන්වෙනි කාරණය තමයි ජලය රැඳෙන එක වළක්වන්න පුළුවන් තරම් මදුරුවන් බෝවීම වැළැක්වීම වෙනුවෙන්. මොකද මේ මදුරුවන් බෝවීම වැළැක්වීමට මේ පැලෑටි පෝච්චිවල හෝ වත්තේ කිසිම තැනක ජලය රැඳී නොතිබීමටත් වග බලා ගැනීමෙන් ඔබට පුළුවන් මේ මදුරුවන්ගෙන් සහ මැස්සන්ගෙන් ආරක්ෂා වෙන්න. හතරවෙනි කාරණය තමයි මේ පැලෑටි රැක බලා ගැනීම. නිරෝගී හොඳින් වැඩුණු පැලෑටි මගින් වඩාත් ප්‍රබල සුවඳක් සහ විකර්ෂක ගුණයක් මුදා හරින්නට පුළුවන්. ඉතින් මේ විදිහට රසායනික ද්‍රව්‍ය වලට යොමු නොවි ඔබේ උයන අලංකාර කරමින්ම මදුරු සහ මැස්සන්ගේ කරදරයෙන් මිදී නිරෝගී ජීවිතයක් ගත කිරීමට මේ ස්වභාවික පැලෑටි ඔබට මහත් පිටිබහලක් වනු නොඅනුමානයි. ඉතින් මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. අපි මේ වගේ ඊටාම වැදගත් ඔබේ ජීවිතයට ඔබේ සෞඛ්‍යයට සහ ඔබේ නිරෝගීකමට වැදගත් වෙන තොරතුරු ඊටාම ඉක්මනින් ඊටාම නුදුරේදී තවත් මේ channel එක හරහා ලබා දෙන්නට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. සියල්ල සමගින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහිල්ලා එන්න ඔබට සුබ දවසක්. ජයෙන් ජයම වේවා.